ඔබ පුළුවන් නම් දක්ෂ වෙන්න බලන්න මම මේ කියන එකේ තියෙන සත්‍ය දකින්න. හරි? එක කුඩයයි තියෙන්නේ. ඒ කුඩේ මට තියෙනවා. ඔබට නෑ කුඩේ. හරිද? මොකද සිටුේෂන් එක? එක කුඩයයි තියෙන්නේ. ඔබට කුඩේ නෑ. මට තියෙනවා කුඩේ. මං ඒ වෙලාවේ කියනවා ඒ කුඩේ මට අල්ලන්න එපා. ඔබට අල්ලන්න කියලා. ඒක හරිද වැරදිද? හරිනේ. ඒක නේද කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් පිනක් කරන අදහසෙන් ගන්නකො. පිනක් කරන අදහසෙන් ගත්තොත් ඒක නේද කරන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. පිනක් කරන අදහසෙන් ගත්තොත් පින ඒක තමයි කරන්න ඕනේ. දැන් මට කියන්නේ කුසලයක් කරන අදහසෙන්. කුසලයක් කරන අදහසෙන් ගත්තොත් මගේ හුඩින් කුඩයක් තියෙනවනම් ඔබේ හුඩින් කුඩයක් නැත්නම් දැන් මං කිව්වොත් මේ කුඩේ ගිහිල්ලා ඔබේ හුඩින් අල්ලන්න කියලා. ඉතින් කලින් සිටුේෂන් එකම දැනුත් තියෙන්නේ. ඉස්සෙල්ලත් එක්කෙනෙක්ට තිබ්බ අනෙක් කෙනාට නෑ. දැනුත් එක්කෙනෙක්ට තියෙන අනෙක් කෙනාට නෑ. ඉතින් එහෙනම් දැන් ආයෙ වෙනස් කරන්න ඕනේ නෑ. ඔය තියෙන විදිහ හරිනේ. මං කියපු එක තේරුණාද? හැබැයි මේක කරන්න එපා. මං දැන් මේ කියපු දේ කරන්න එපා. තේරුණාද?